කලින් මම දාලා තිබ්බ ඉන්ටර්න්ෂිප් ඔපචුනිටිස් එක්කන් ගොඩාක් කට්ටිය මට කතා කරලා අහලා තිබ්බා ලෝ පැත්තෙන් ඊට පස්සේ සෝෂල් ස්ටඩීස් පැත්තෙන් ඉන්ටර්න්ෂිප් ඔපචුනිටිස් වල දෙන්න පුළුවන්ද ට්‍රේනින් යන තැනක් තියෙනවද මොනවා හරි ඔපචුනිටි එකක් තියෙනවද කියලා ඔන්න ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් කරන ත්‍රිමාසික ඉන්ටර්න්ෂිප් ප්‍රෝග්‍රෑම් එක වලට ඕපන්ලා තියෙනවා මේ මාසේ ජූලි මාසේ 15 වෙනිදා වෙනකන් ඔයාලට ඇප්ලයි කරගන්න පුළුවන් මේකට ලෝ කරපු කට්ටියට සෝෂල් ස්ටඩීස් කරපු කට්ටියට විතරක් නෙමෙයි පොලිටිකල් සයන්ස් කට්ටියට පුළුවන් ඊට පස්සේ ෆීල්ඩ් එකක් තියෙන ජාත්‍යන්තර සම්බන්ධතා ඉන්ටර්නැෂනල් රිලේෂන් අන්න ඒ පැත්තෙන් මොනවා හරි තමන්ගේ අධ්‍යාපන සුසුකමක් සපුරගෙන ඉන්ටර්න්ෂිප් ප්‍රෝග්‍රෑම් එක බලාපොරොත්තු වෙන එහෙම නැත්නම් ට්‍රේනින් එක බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙකුට මේකට ඇප්ලයි කරගන්න පුළුවන්. මෙයාලා මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ මාස 3ක්. මාස 3ක් මෙයාලා මේ ප්‍රෝග්‍රෑම් එක කරාට ඔයාලගේ ඉන්ස්ටිටියුට් එකට අදාළව ඒ කියන්නේ ගොඩාක් ඩිග්‍රීස් කරපු කට්ටියට ඉල්ලන්නේ මාස 6 ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් නේ. එතකොට ඔයාලට ඉන්ස්ටිටියුට් එකත් එක්ක කතා කරලා ඒ වගේම ඔයාලා මේ පුහුණු වීම කරන සබ් ඔෆිස් එකත් එක්ක කතා කරගෙන ඔයාලට මේ කාල සීමාව දීර්ඝ කරගන්න පුළුවන් මාස 6 දක්වා. එතකොට ඔයාලා විශේෂයෙන්ම කියන්න ඕනේ මේක අනුරාධපුරයේ ඊට පස්සේ මඩකලපුව බදුල්ල කල්මුනේ ඔය වගේ ලොකේෂන් ගණනාවක මෙයාලගේ සබ් ඔෆිස් වල මේක කරනවා. මම මේ ලොකේෂන් ටිකත් මේකේ දාලා තියන්න. ඔයාලට ළඟම ලොකේෂන් එක තෝරගෙන ඇප්ලයි කරගන්න. මේ වගේ ඉන්ටර්න්ෂිප් ප්‍රෝග්‍රෑම් එකකට ඇප්ලයි කරගන්න තියෙද්දි මම ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕන ඔයාලට පුළුවන් මේ ඉන්ටර්න්ෂිප් ගොඩාක් කට්ටියට කියන්නේ ඉන්ටර්න්ෂිප් ප්‍රෝග්‍රෑම් එකකට යන කට්ටියට ඉන්ටර්න්ෂිප් ප්‍රෝග්‍රෑම් එකට යන්නේ අපි මොනවා හරි දෙයක් ප්‍රැක්ටිකලි කියන්නේ ඔෆිස් එකේ වැඩ කටයුතු යනවා. තමන් ඒ ගැන අධ්‍යාපන සුසුකම ලැබලා තියෙන තමන් ඒ ගැන ප්‍රැක්ටිකලි නොලෙජ් එක ගන්න කොහොමද ෆීල්ඩ් එක ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන්නේ කියන අන්නේ නොලෙජ් එක ගන්න තමයි තමන් ඉන්ටර්න්ෂිප් එකක් කරන්නේ. එතකොට ඉන්ටර්න්ෂිප් එක කරද්දී ඔයාලට පුළුවන් ඒ ආයතනයට ගිහිල්ලා සාමාන්‍ය වැඩ කටයුතු කරගෙන ඒ සුදුසුකම විතරක් නිකන් නමට සුදුසුකම විතරක් අරගෙන යන්න මේ ඉන්ටර්න්ෂිප් ඔපචුනිටිස් වලට යද්දී ඒ නමට සුදුසුකම විතරක් අරගෙන යන්න එපා. මම කියන්නේ මොකද ඔයාලා ඊට පස්සේ යන්නේ ඉන්ඩස්ට්‍රි ලෙවල් එකට. ඉන්ඩස්ට්‍රි ලෙවල් එකේ ගිහිල්ලා වැඩ කරන්න එතන තියෙන ඔපචුනිටිස් මොනවද හැම දෙයකටම ඇක්ටිව් ඔයාලා සම්බන්ධ වෙන්න හොයා ඉගෙන ගන්න මේ ඉන්ටර්න්ෂිප් ප්‍රෝග්‍රෑම් වලට ගියහම ඒ කියන්නේ ස්කෝලවල වගේ අපිට ගුරුවරු ඇවිල්ලා කියලා දෙන්නේ එහෙම නැහැ. ඔයාලා ඒකට ගිහිල්ලා එතන ඉන්න ස්ටාෆ් එකේ කට්ටියත් එක්ක එකතු වෙලා Tamanට ට්‍රේනින් ගන්න ඕන මොන පැතිවලින්ද හැම දෙයක් ගැනම තොරතුරු හොයලා තමන්ගේ මේ මාස 3 මාස 6 ඇතුළත තමන්ට පුළුවන් උපරිමයක් තමන් සම්පූර්ණ කරගන්න. මොකද හැමෝටම එක එක බ්‍රාන්චස් වලට ගියාම මේ මම මේ කියන ඔපචුනිටි විතරක් නෙමෙයි හැම ඉන්ටර්න්ෂිප් එකකටම මේක පොදුයි. ඔයාලා එක එක ඔෆිස් වල වැඩට යන්නේ මම මේ ඉන්ටර්න්ෂිප් ඔපචුනිටිස් වලට ඔයාලා ගියාට පස්සේ ඔයාලගේ අර ඔපචුනිටි එක හොයාගන්න ඕනේ. මම කොහොම හරි මේ ට්‍රේනින් එක සම්පූර්ණ කරගන්න ඕන කියන උවමනාවේ මානසිකත්වයේ අයින් වුණාට පස්සේ ඔයාලට හිතෙනවා මම මේ ටික චුට්ටක් කරලා මේ කම්ප්ලීට් කරගත්තා නම් ඇති කියලා. එහෙම කරගන්න එපා. ඔයාලා මේ මාස 3 මේ මාස 6ම ඒ වැඩේට හොඳට ඩෙඩිකේට් වෙලා හොඳට මේ ඉන්ටර්න්ෂිප් ප්‍රෝග්‍රෑම් එක කරගන්න. මේකෙදි ඔයාලට ඇප්ලයි කරගන්න තියෙන ඔන්ලයින් ඇප්ලයි කරගනිද්දී මේ Google ෆෝම් එක පුරවන්න පෝර්ටල් එක මම මගේ esetjobs.lk කියන වෙබ්සයිට් එකේ දානවා. esetjobs.lk කියන වෙබ්සයිට් එක හොයාගන්න අපහසුයි නම් මේ TikTok එකේ බලන කෙනෙක් නම් my profile එක ක්ලික් කරගන්න. profile එකෙන් my bio link එකට යන්න. bio link එකෙන් ඔයාලට කෙලින්ම site එකට මම direct link කරලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ Facebook එකේ බලන කෙනෙක් නම් description එක බලන්න. description එකේ මම පැහැදිලිව link එක දාලා තියෙනවා. මේ YouTube එක බලන කෙනෙක් නම් comment section එකේ මම pin කරලා තියෙනවා. මේ එක විදිහකින්වත් ඔයාලට මේ අතුරට යන application form එක apply කරගන්න application form එක හොයාගන්න බැරි වුණොත් Google search කරන්න esetjobs.lk කියලා මගේ වෙබ්සයිට් එක ලෝඩ් වෙයි. ඒ වෙබ්සයිට් එකේ latest opportunity code මම මේ හැම දෙයක්ම දාලා තියෙනවා. එහෙනම් ජූලි 15 වෙනිදාට කලින් අනිවාර්යයෙන්ම ගිහිල්ලා apply කරගන්න. ජය වේවා.